හොඳයි. අයියේ සාදුකාරයක් දෙන්න ඔක්කොම. දැන් අපි තෙරුවන් නමදී. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. පාක්කාතෝ භගවතා ධම්මෝ සංදිත්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති. පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්වාති. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සත්‍ය ගවේෂී ප්‍රඥාවන්ත මෑණිවරුනි, පියවරුනි, දරුවනි, දරියනි, අපි අද මේ නම් සභා මණ්ඩපයේ මේ සාකච්ඡාව තුළින් කරුණු අනාවරණය කරගන්න උත්සාහ කරනවා. මේ අපි මේ සම්මතයේ පවත්වන ලබන දානය සහ පරමාර්ථ වශයෙන් පැවැත්විය යුතු දානය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීමක් අපි උත්සාහ කරනවාද කරගන්න. දැන් මේ සම්මතයේ දානය පිළිබඳව, දන් දීම පිළිබඳව අපි දන්නවා සියලු දෙනාම සම්මතයේ දන් දීම කියලා කියන්නේ සිව්පසයෙන් දන් දීම. චීවර, පිණ්ඩපාතික, ගිලාන ප්‍රත්‍ය, සේනාසන. චීවර, පිණ්ඩපාතික, ගිලාන ප්‍රත්‍ය, සේනාසන. එතකොට මෙන්න මේ සම්පතේ අපි දිය යුතු දාන තමයි ඔය සිව්පසය කියලා කියන්නේ. ඔක තමයි සිව්පසය. ඔය සිව්පසය පූජා කරන්නේ නැතුව අපේ ගරුතර මහා සංඝරත්නයට මේ ශාසනය ආරක්ෂා කරමින් ඒ අවශ්‍ය කටයුතු කර ගැනීමට අල්පාඩුවක් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ සියලුම බෞද්ධ පිරිස් නෝරදවාම අපි අතීතයේ කරගෙන ආව ආකාරයටම ඒ සිව්පස පූජා අපේ ගෞරවනීය මහා සංඝරත්නයට පිළිගැන්වීම ඉතාම වැදගත් වෙනවා. මොකද අපි ගිහි පැවිදි කියන දෙපක්ෂයේම මේ අපි බුද්ධ ශාසනය, අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ප්‍රචලිත වෙන විසුරුවා හරින අනුගමනය කරන බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීමේ පියවරක් හැටියට අපි
ඒ කර්තව්‍ය කරගෙන යනවා. දැන් මෙතෙන්දී අපි කරුණු අනාවරණය කර ගැනීමක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම අපි මේ හිත නිවන ලෞතුරු දහම් සේවන මේ ආරණ්‍ය සේනාසනය තුල කටයුතු කරද්දී ඇත්ත නැත්ත පහදා දීම තමයි අපේ ආධුරනේ අපේ මේ සාකච්ඡා තුල අපේ මේ ධර්ම දේශන තුල අපේ මේ ධම් සභා මණ්ඩප තුල කරන සාකච්ඡා වලින් පැහැදිලි වෙනවා. මෙතෙන්දී පරමත්ත වශයෙන් දැන් මේ සිව්පසේ දානය පිළිබඳව අපි බොහොම වර්ණනා කරමින් බොහොම ප්‍රණීත විදිහට දන් දුන්නා ආදි වශයෙන් අපි කරාට වැරද්දක් නැහැ. නමුත් මෙන්න මෙහෙම දෙයක් පොතන තියෙනවා. මොකද්ද? අපි මේ දානය මේ සිව්පසේ පූජා කිරීම එහෙම නැත්නම් මේ දානය සම්මතය අපි නම් කරන දානය අපි උපාදානයෙන් යුතුව දුන්නොත් උපාදානයේ යුතුව දුන්නොත් අපේ ඉලක්කය එතනින් සාර්ථක වෙන්නේ නැත. දැන් අපේ ඉලක්කය මොකද්ද? අපේ ඉලක්කය අමා මහ නිවන. සියලුම බෞද්ධ පිරිස්වල ඉලක්කය විය යුත්තේ අමා මහ නිවන. දැන් එතකොට අමා මහ නිවනට අදාළ ඒ ගමන් මගේදී තියෙන ප්‍රධානම අංගය තමයි මොකද්ද? අතහැරීම. එතකොට බුදු පියාණන් වහන්සේ වර්ණනා කරන අනුගමන මේ නියම කරන අවවාද කරන උපදෙස් දෙන අනුමත කරන දාණය තමයි සබ්බ දානං ධම්ම දානං දිනාති. ඔන්න බුදු පියාණන් වහන්සේ දෙන්නන වෙන සබ්බ දානං ධම්ම දානං දිනාති. එතකොට දැන් මේ සිව්පසේ පූජා කිරීම එහෙම නැත්නම් මේ අපි සම්මතයේ සඳහන් කරන මේ දාණය දීම පිළිබඳව ඔන්න ඔය වෙනස අපි වටහා ගන්නවා. මේ දාණය පිළිබඳව කඩේ මේක විශේෂ පණිවිඩයක්. මොකද මේ විශේෂ පණිවිඩ දෙන්න ඕනේ මම කැමති නැහැ කිසිම කෙනෙක් අමාරු වෙනවා. දැන් පින් දුන්නොත් මොකද වෙන්නේ? දැන් මෙහෙමයි දැන් අපේ බොහෝම අපේ උපාසක උපාසිකාවෝ එයා ශ්‍රද්ධා භක්තිය නිසා බලාපොරොත්තු වෙන්නේම මොනවද? පින් බලාපොරොත්තු වෙන්නේ. ඕක ඕන තරම් දෙන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ පින් දෙන්න පුළුවන් මුක්ත ගන්න. පැහැදිලිද? දැන් මේ පින් අරගෙන පින් ලබාගෙන අපි කොහෙද යන්නේ? ඔව් සංසාරේ ඇවිදගෙන යනවානේ. පින් ලබාගෙන අපි පින් ලබා ගන්න පුතේ මොකටද? දිව්‍ය ලෝකේ යන්නේ. නේද? එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකේ යන්නේ. දැන් ඒ තැන්වල මේ දුක ඉවරද? දුක ඉවර නෑ අපේ හැමෝම. ඒ තැන්වල දුක ඉවර නෑ. දැන් දිව්‍ය ලෝකේ පුදුමත් මොකද වෙන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ඉවෙනවා. බ්‍රහ්ම ලෝකේ පුදුමත් ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවා. දැන් මම දැකලා තියෙනවා දැන් මහා බ්‍රහ්මයා හොදටම නාගි වෙලා. මහා බ්‍රහ්මයා හොදටම නාගි වෙලා. ඒ කියන්නේ මම බ්‍රහ්මයා දැක්කේ නෑ. ඒ බ්‍රහ්මයා දැකපු අය ඇඳපු පින්තූර දැකලා තියෙනවා නාගි වෙලා. එතකොට සක්‍රිය දිව්‍ය ලෝකේ නායකයා. ඒ චිත්‍ර මම දැකලා දෙනවා. සක්‍රිය දැක්කේ නෑ. මේ චිත්‍ර දැකලා දෙනවා. දැකපු අය ඇඳලා තියෙනවා නාගි වෙලා. ඔව්. එතකොට දැන් එතකොට මොකද වෙන්නේ? දැන් මෙන්න මේ ගමන් මගේදී අපි දැන් මේ ජීවපතෙන් ලන් දීලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා මේ සංසාර ගමනේම නිරත වෙනවට වැඩිය අපි මේ නොදන්න ලෝකවල ඉන්නවට වැඩිය ලාහකද දැන් මේ ලෝකෙම ඉන්නේ කියලා. දිව්‍ය ලෝකෙම යන්න ඕනේ. දැන් සම්මතයේ කිසි කරදරයක් කිරියාවක් නැතුව ජීවත් වෙන පිරිස් නැද්ද අපි අතරේ? ඉන්නවා. ඉතින් ඒ වගේ ජීවත් වුණාම බයිද? අපි නොදන්න පැත්තකට යනවට වැඩිය අනේ මේකයි මේ මට සමාවෙන්න මේ මට බොරු කියන්න බෑ. ඇත්තටම මම මේ දිව්‍ය ලෝකේ තියෙනවා කියලා මම දන්නේ නැහැ. දැන් මම කරුණු අනාවරණය කරගෙන යන්නේ මම දැක්ක ධර්ම පිළිබඳව. ඒ දැක්ක ධර්ම පිළිබඳව ප්‍රත්‍යක්ෂව දැක්ක ධර්ම පිළිබඳව. ඒ ප්‍රත්‍යක්ෂව දැක්ක ධර්මයේ පිළිබඳව කරුණු අනාවරණය කරගෙන යද්දී මට නොදැක්ක නොදන්න උපකල්පන ගොඩනගන්න
මේ පැත්තට මගේ මේ හිතවත් කල්යාණ මිත්‍ර පිරිත් තල්ලු කරන්න බෑ. ඒක කරන්න බෑ. ඒ නිසායි මම මේ කර්ම අනාවරණය කරන්නේ. එතකොට එහෙමනම් දැන් අපිට පැහැදිලි මේ දන් දීලා අපි දැන් මේ ඇත්තටම මේ දන් දීලා පින් දීමේ මේ කාර්යය බුදු පියාණන් වහන්සේ පහළ වෙන්නේ පෙරපතන් තිබුණාද නැද්ද? අපි මේක හොයලා බලන්න ඕනේ. මේ දන් දෙන්න එපා කියන කතාව නෙමෙයි කියන්නේ. දැන් කොහොමද දැන් මම මේ සියුරේ දරාගත්තට පස්සේ අපේ ආවුදුන මම මේක කියන්නේ ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මොකද එනයි මටත් දන් දෙන්නේ නැහැ නේද? එහෙම දන් දෙන්න එපා කියන එක නෙවෙයි කියන්නේ මේ දන් දෙන ක්‍රමයක් තියෙනවා. දැන් මේ ආහාර පාන පූජා කරලා සිව්පතේ පූජා කරලා මේ පින් අනුමෝදන් කිරීමේ ක්‍රමේ කාගේද? කාගේද පුතේ කාගේද? ඔව් ජයනාන්නේ මහවීරතුමාගේ. එතුමා අපි මේ අපහාස විභාග ලක් කරනවා නෙවෙයි එතුමාගේ දර්ශනය. මහවීරතුමා කියලා කියන්නේ නිගණ්ඨනාථ පුත්‍රයා. එතුමා හොඳ දාර්ශනිකයෙක්. මේ ඇත්තටම බාහිර සියල්ල අතහරපු කෙනෙක්. හොඳ දර්ශනයක් ඉදිරිපත් කරපු කෙනෙක්. එතුමා තමයි කිව්වේ මේ දන් දුන්නාම පින් ලැබෙනවා. පින් අනුවශයෙන් මේ නියගිය අයගේ ආත්ම වලට අතුල් වෙනවා. මේ වචන මේ බොරු කරන්න බෑ. මේ බුද්ධහම තුලම පතපත තුලම තියෙන කරුණු. ඒ අනුවශයෙන් ඒ පින් ආත්ම වලට අතුල් වුණාම හොඳ ආත්ම වල ගිහිල්ලා උපදින්න පුළුවන්කම තියෙනවා කියලා දැන් මහාවීරතුමා කියන්නේ නිගණ්ඨනාථ පුත්‍රතුමා කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේගේ සමකාලීනයි. බුදු පියාණන් වහන්සේගේ සමකාලීන මෙවට කවුරුවත් ගැටුම් ඇති කරගන්න කලකොලහල කරගන්න දෙයක් නැහැ. මේ කාරණේ තමයි ඇත්ත. දැන් එතකොට මේ මහාවීරතුමා නැත්නම් මේ නිගණ්ඨනාථ පුත්‍රතුමා අපේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටි යුගයේම අපවත් වුණා. නමුත් අපේ බුදු පියාණන් වහන්සේ කවදාකවත් මේ මහාවීරතුමාට අපහාස උපහාස කළේ නැහැ. දැන් මහාවීරතුමාගේ නැත්නම් නිගණ්ඨනාථ පුත්‍රතුමාගේ ප්‍රධාන දායකයා තමයි උපාලි ගෘහපති පුත්‍රයා. මේ උපාලි ගෘහපති පුත්‍රයා මේ බුදු පියාණන් වහන්සේගේ දහම අහලා තීරණයක් ගත්තා. මම මහාවීරගේ මේ ගමන් මඟ අත්හැරලා බුදු පියාණන් වහන්සේගේ මේ දර්ශන මාර්ගයට අවතීර්ණ වෙනවා කියලා. තීරණයක් අරගෙන බුදු පියාණන් වහන්සේ ඉල්ලීමක් කරා. බෞද්ධ ගෞතමනි මම මහාවීරට දන් දෙන්නෙත් නැහැ. එතන පෙරව සමාදන් වෙන්නෙත් නැහැ. භාවනා කරන්නෙත් නැහැ. ඒ කටයුතු මම සම්බන්ධ වෙන්නේ නැහැ. මම යාරණ්‍යයට යන්නෙත් නැහැ. මේ අල්ලපු වැඩේ. යන්නෙත් නැහැ. මම ඔබ වහන්සේගේ දායකයෙක් කරගන්නේ. එතෙන්ද බුදු පියාණන් වහන්සේ කිව්වා හා උපාලි එහෙම කරන්න එපා. ඔබ ඒ නිගණ්ඨනාථ පුත්‍රට කරන්න ඕන සියලුම කටයුතු වටන් ඒ සියල්ල ඒ විදිහටම කරගෙන යනවා ඒකයි. ඒ උගල තනි කරන්න එපා. ඒ කටයුතු කරමින්ම ඔයගලට මම මේ අමාවාණි වෙන සාස්ත්‍රාත් කරන ක්‍රමය කියලා දෙන්න. ඒ නිසා ඒ දම්පැන් පිළිගැනීම කටයුතු කරමින්ම ඒ පෙරවත් සමාදන් වීම කටයුතු කරමින්ම මම මේ ඔයගලට ඉදිරිපත් කරන මේ දර්ශනය ගැඹුරු දර්ශනය අධ්‍යයනය කරලා මේ අමාවාණි වෙන සාස්ත්‍රාත් කරගන්න. කිව්වද නැද්ද? කිව්වා. ඒ නිසා කලබල වෙන්න එපා. ඔය සිව්පදේ පූජා කරලා යුතු මගේ කියන්නේ ආරම්භයේදී කිව්වේ සිව්පදේ පූජා කරන්න ඕනේ අපේ බුද්ධ ශාසනය ඉරස්තිතිය පිළිස. මේක කරන ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ කියලා දුන්නා. දැන් උන්වහන්සේ කියනවා යං චින්තායම් පුරිස පුද්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්පත්තං පුබ්බේකට හේතු එවං වාදීනෝ භික්ඛවේ නිගණ්ඨව මණ්ඩවේ කියවර අර මහත්ය කිව්වේ. එවං වාදීනෝ භික්ඛවේ නිගණ්ඨා යං චින්තායම් පුරිස පුද්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සම්පත්තං පුබ්බේකට හේතු එවං වාදීනෝ භික්ඛවේ නිගණ්ඨා. දැන් මොකද මේ කියන්නේ? යම් කිසි පුරුද පුද්ගලයේ තමාට විඳින්න ලැබෙන දුක සැප අදුක්ඛම සුඛ ආදී විඳිනයන් මේ ජීවිත වල ලැබෙන මේ සැප දුක ආදී ස්වභාවයන් පෙර කරන ලද කර්ම නිසා සිදුවන්නේය යන නිගමනයට යම් කෙනෙක් එනවා නම් ඒ පිරිස මාගේ ධර්මයේ අනුගමනය කරන අය නොවේ. ඒ අය කාගේද? නිගණ්ඨනාථ ඔව්ගේ දහම අනුගමනය කරන අය කියලා. ඒතකොට අන්න ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ ඇත්තටම මේ අපේ බුද්ධ ශාසනයේ
පිරිසිදු ජීවත් මේ සිද්ධ වෙගෙන යන්නේ අපි මේ කරුණු දැන් මෙහෙමනේ බුදු පියාණන් වහන්සේගේ ගමන් මඟ කියලා කියන්නේ ආත්ම ගමනක් පිළිබඳ කරුණ අනාවරණය කිරීමක් අපේ උත්තරය කරාද නෑනේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම පෙර ආත්මයක් ගැන මේ ආත්මයක් ගැන ලබන ආත්මයක් ගැන බුදු පියාණන් වහන්සේ කතා කරේ නෑ පෙර ආත්මය ගැන කතා කරේ මේ ආත්මය ගැන කතා කරේ ලබන ආත්මය ගැන කතා කරේ කවුද උපනිෂද් මුනිවරු උපනිෂද් මුනිවරු කියලා කියන්නේ මේක වසර අපේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න වසර 2000කට විතර පමණ පෙර හිතපු හොඳ යෝගී පිරිසක් එතුමන්ලා තමයි ඔය පෙර ආත්මය මේ ආත්මය ලබන ආත්මය පිළිබඳ මේ සංසාර ගමන පිළිබඳ ප්‍රවෘත්තිය ලෝකයට අනාවරණය කරේ බුදු පියාණන් වහන්සේ මොකද අනාවරණය කරේ මොකද අනාවරණය කරේ බුදු පියාණන් වහන්සේ අනාවරණය කරේ මේ සමස්තයම ශූන්‍යයි කියන එක උන්වහන්සේ මේ ලෝකෙ නිත්‍යයි සුඛයි ආත්මයි ජීවෙත් නෑ අනිත්‍යයි දුකයි අනාත්මයි ජීවෙත් නෑ පොතපතේ ලියලා තියෙනවා මේ කරුණු අනාවරණය හරියට අනාවරණය කරගන්න බැහැ වුණ පිරි උපකල්පනයන් තුනේ ලියලා තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම නමුත් ඒ පොත්වල තුනේ පොත්වල තුනම වෙනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන සංකල්පය උපනිෂද් මුනිවරු විසින් ඉදිරිපත් කරනවත් කියලා දැන් මෙහෙමයි දැන් ඔය මේ සමස්ත බ්‍රාහ්මණවාදී කියලා කියන්නේ ආරම්භක යුගයේ වේදයේ ආරම්භක සුග් වේදයේ යජුර් වේදයේ කාම වේදයේ අතරණ වේදයේ ආදී වේදාන්ත තමයි තිබුණේ ආරම්භයේ අවුරුදු 3000කට 4000කට එහා මහා භාරතේ ඒ අනුසාරයෙන් තමයි බ්‍රාහ්මණවාදේ කොට නැගුණේ බ්‍රාහ්මණවාදීන් තුලින් මොකද කිව්වේ මේතන නිත්‍යයි නිත්‍යයි සුඛයි ආත්මයි කියන මේ ජීවිතය නිත්‍යයි සුඛයි ආත්මයි කියනවා. මොකද ඒගොල්ලන්ගේ ජීවිතෙන් නිත්‍යයි සුඛයි ආත්මයි කියලා කිව්වේ. ඒ සමස්ත ජීවිතේම ඒගොල්ලන් බාර දෙලා දුන්නේ මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයා තමයි මේ ජීවිතේ මෙහෙවන. මේ සංසාර ගමන මෙහෙවන්න කියන නිගමන තුල තමයි හිටියේ. ඒකට මහා බ්‍රහ්මයා සම්බන්ධ නිසා මේ ජීවිතෙන් නිත්‍ය වශයෙන්ම සැපක් තියනවා කියන තැන තමයි ඒගොල්ලෝ ගත්ත නිගමනය. සැපක් තියනවා. ඒක දිගින් දිගට ආත්ම ගානේ පරිසරනවා. ඒ ආත්ම ගානේ පරිසරන ඒ ජීවිතය මහා බ්‍රහ්මයා විසින් පාලනය කරනවා. ඒ නිසා ඒක නිත්‍යයි සුඛයි ආත්මයි කියන නිගමනය තුල තමයි බ්‍රාහ්මණවාදය කියලා අරගෙන ගියේ. ওই බ්‍රාහ්මණවාදය කොහොම පවතිද්දි තමයි මෙන්න මේ උපනිෂද් ධර්මයේ තුලින් ඒ උපනිෂද් මුනිවරු අනාවරණය කරා ඒ බ්‍රාහ්මණවාදයේ තුලින් මේ නිත්‍යයි සුඛයි ආත්මයි කියවට ඇත්තටම මේ උපදින සත්‍යය මිය යනවා දෙද රෝග වලට පාත්‍ර වෙනවා. ඒ නිසාම ස්ථිර ස්වභාවයක් නැහැ. ඒ නිසා මේ ජීවිත මේ සංසාර ගමන අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කිව්වා. දැන් මේ කරුණු දෙකම පිළිගත්තේ නැහැ කවුද පරිණාමවාදී? පරිණාමවාදී කියන්නේ කවුද? පරිණාමවාදී කියලා කියන්නේ මේ ටිකක් අපි දැනුවත් වෙන්න මේ කියන්නේ මේ දානය පිළිබඳව අපි කතා කරන්න ගියේ පොඩ්ඩක් මේ දානය පිළිබඳව කතා කරද්දී මේ ටික ඕනේ. දැන් මේ පරිණාමවාදී මොකද කිව්වේ? පරිණාමවාදී කියනවා මේ සත්වයා නිට්ටයක් නැහැ, සුඛක් නැහැ, ආත්මක් නැහැ, අනිත්‍යයක් නැහැ, දුකක් නැහැ, අනාත්මක් නැහැ. ඒ දෙකටම අදාළ නැහැ. ඇයි මේ සියල්ල මහා භූත? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූත විතරයි. ඒ මහා භූත වලින් තොර සත්‍යෙ නැහැ. ඒකෝනේ මහා භූත ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාස්තකේ. ඔයාට සුද්ධාස්තකේ කියලා ඒගොල්ලන් නම් කරා. ඒ සුද්ධාස්තකේට මනේන්ද්‍රියක දුක්ඛාම ඒක ජීවිතේන්ද්‍රිය කියලා ඒගොල්ලන් නම් කරා. කවුද? පරිණාමවාදී ජීවිතේන්ද්‍රිය. ඒක අවිනිර්භෝග රූපය හැටියට ඒගොල්ලන් තවදුරටත් විග්‍රහ කරා. ඔන්න ඕල් ක්‍රම තමයි ඔය හඳුන්වීම තමයි ඒ මුලිවරු විසින් ඒ ආගම් වල නාමයෙන් කළේ. මේවා හොඳට තේරුම් ගන්න දැන් මම මේ කරුණු අනාවරණය කරන්න තමයි මේ ඔබ එක්ක එකතු වෙන්නේ. පැහැදිලිද?
දැන් එතකොට එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගමන නිට්ටය සුඛ ආත්මයට යන හැදුවෙත් නැහැ. අනිත්‍යයි දුකයි අනාත්මයි හැදුවෙත් නැහැ. මේවයි දැන් පොත්වල තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්තා කියලා. ඒ පොත්වල ලියලා දුන්නාට හරියන්නේ නැහැ. මේවා මම ගැඹුරු පරිශන තුලින් හොයාගෙන පොතපත කියවලා මේ ප්‍රතිපත්තිය පිළිතලා ප්‍රත්‍යක්ෂව දැක්ක කර්ම ඉදිරියට කරන්නේ. මේවා පොතෙන් ආයේ සනාථ කරන්න හම්බෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ කියපු දේ මොකද්ද මේ සත්‍ය පුද්ගල ස්වභාවය පිළිබඳව ඉදිරියට කරපු නිර්ණායකේ මොකද්ද? උන්වහන්සේ පැහැදිලිවම කිව්වා මෙතන සතෙක් පුද්ගලේ නැහැ. නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ. ඔන්න ඕකයි තථාගත දර්ශනය. නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ. දැන් ඔන්න ඔය අපේ තථාගත දර්ශන අපේ බුදු පියාණන් වහන්සේ මේ ගැඹුරු දර්ශනය තුලින් ඉදිරියට කරන මේ කරුණම තමයි දැන් ඉන්න කණ්ඩායම් අධ්‍යයනය නොකරන්නේ. හැදිද එතකොට එහෙමනම් ඔන්න ඔය පද නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ. සතෙක් නැහැ, ජීවයක් නැහැ, ශූන්‍යයි. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහා ශූන්‍යතා ධර්මයේ හැටියට. මහා ශූන්‍යතා ධර්ම. ඉතින් මෙන්න මේ මහා ශූන්‍යතා ධර්මයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේදී උන්වහන්සේ මෙන්න මේ දානය දෙන පිළිවෙල කිව්වා. දැන් මෙහෙමයි. දැන් නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ කිව්වොත් ඒක ආයේ මකන්න මේ ලෝකේ මොන ජගතිකුටවත් හම්බෙන්නේ නැහැ. බුද්ධ වචනේ මකන්න බෑ. බුද්ධ වචනේ මකන්න කිව්වොත් මොකද වෙන්නේ පුතේ? ඒක දිත්ත ධම්ම වේදනියව පරිසම්පෙනවා. ආයේක කතා දෙකක් නෑ. බුද්ධ වචනේ මකන්න කිව්වොත් දිත්ත ධම්ම වේදනියව ඒ පාපය පරිසම්පෙනවා. ඒ නිසා බුද්ධ වචනේ මකන්න යන්න එපා. බුද්ධ වචනය හරියට තේරුම් ගන්න. බුදු පියාණන් වහන්සේ දේශනා කර, ඒ ආවරණය කර, ඒ ගැඹුරු දර්ශනය මනමින් හදාරන්න. එහෙමනම් අපි එන්න ඕන කොතැනද? මහා බුද්ධ පට යහපෝ හේතු ආය පට කියනත් නෙවෙයි. අනිත්‍ය දුකයි අනාත්මයි කියන තරත් නෙවෙයි. නිත්‍ය දුකයි ආත්මයි කියන බ්‍රාහ්මණවාදයක් නෙවෙයි. එහෙනම් මොකද්ද බුදු පියාණන් වහන්සේගේ දර්ශනය? ශූන්‍යතාව. මේ කාරණේ තහවුරු කරන්න ඔප්පු කරලා පෙන්නන්න ඕන තරම් අභිධර්මයේ තුලින් කර්ම ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම අවස්ථා ආවොත් අපි කතා කරලා බලමු. තර්ක කරන්න නෙවෙයි කර්ම ඉදිරිපත් කිරීමක්. එතකොට එහෙමනම් මෙතන මට කියන්නකෝ දැන් මෙතන නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ කිව්වොත් එහෙමම නේද? එහෙමමනේ අපි අහන්නේ. කවරදාකවත් මේක විකෘති කරන්න පුළුවන්ද? බෑ. එහෙමනම් අපි එතනින් පටන් ගන්නවා. අපි එතනින් ආපහු ආවොත් බෞද්ධයෝ නෑ. ඔව් මන්නේ මේ කියන්නේ මේගොල්ලන්මයි. එතනින් මෙහාට ආවොත් අපි බෞද්ධයෝ නෙවෙයි. දැන් බුදුන් වහන්සේ කියන තැන ඉඳලා අපි ඉදිරියට ගියොත් අපි බෞද්ධයෝ. එහෙමනම් බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ. එයි දැන් මේ නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ කියලා කියන්නේ. අපේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය කාලයට අහු වෙන එකක්ද? ඔව් නෑ. අතීත වර්තමාන අනාගත කියන කාලාන්තරයට අහු වෙන්නේ නෑ බුදු පියාණන්ගේ ධර්මය. ඒක අකාලික ධර්මයක්. දැන් මේ අකාලික ධර්මය අකාලිකයි කියලා කියන්නේ. දැන් කාලයට නම් කාලයෙන් අහු වුණාම නම් අපිට පිළිගැටුවක් නෑ. අපි දන්නවා මේ අතීත වර්තමාන අනාගත කියන කාලාන්තරයට අහු වෙච්ච තැන තමයි මේ සම්මතය මේ ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ සම්මතය කටයුතු කරගද්දී අතීතයක් තියෙනවා. වර්තමානයක් තියෙනවා. අනාගතයක් තියෙනවානේ. නේද? ඒ සම්මතයේ ස්වභාවය. අපේ බුදු පියාණන් වහන්සේ මේ සම්මතය ගැන කතා කරේ. නෑ. අපේ බුදු පියාණන් වහන්සේ කතා කරේ සම්මතය ගැන නෙමෙයි. උන්වහන්සේ කතා කරේ අසංකතය පිළිබඳව. අසංකතය. මොකද අසංකතය කියලා කියන්නේ? අසංකතය කියලා කියන්නේ නිවන. අතමානි සංකතස්ස සංකත ලක්ෂණාන. බුදුහාමුදුරු පෙන්නලා දෙනවා. කතමානි සංකතස්ස සංකත ලක්ෂණාන. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති. ඔන්න සම්මතය. අපේ බුදුහාමුදුරු හඳුන්වලා දුන්න ක්‍රමය.
කතමානි කුමක්ද කොහොමද මේ සංගතයේ ලක්ෂණ කුමක්ද විචුණු. එතන උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති පිටස්ස අඤ්ඤ සත්තම් පඤ්ඤායති. ඒකේ උපතක් තියෙනවා සම්මතේ මරණයක් තියෙනවා. ඒ දෙක අතර පැවැත්මක් තියෙනවා. ඒකකින් අපි සම්මතේ දකින්න දේ හරි. පැහැදිලිද? සම්මතේ දකින්න දේ හරි. දැන් අපි සම්මතේ දකින්න කියන්නේ මව්කුරුමේ උපදිනවා නේද? උපදිලා කියලා සම්මතේ මරණයකටපත් වෙනවා. ඒ උපතයි මරණය දෙක අතර කාලය තුල පැවැත්මක් තියෙනවා. අන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඉතින්. මේ සම්මතේ හැටි මෙහෙමයි. කතමානි සංකතස්ස සංකත ලක්ෂණානි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති හිතස්ස අඤ්ඤ සත්තම් පඤ්ඤායති. මොන සම්මතේ? අසංකතයෙන් දැන් මේ ඔය සම්මතයට සම්බන්ධ කරන්නේ කොහොමද? අසංකතය ගැන බුදුහාමුදුරුවෝ මොකද කිව්වේ? අසංකත ධාතුති අසංකත ස්වභාවං නිබ්බාන. අසංකත ධාතුති අසංකත ස්වභාවං නිබ්බාන. වික්ෂුණී අසංකතය කියලා කියන්නේ මොකද්ද? නිවන. දැන් අපි දන්නවා බුදු පියාණන් වහන්සේ සම්මතේ අනුමත කරාද? අනුමත කරේ නැහැ. සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්න. ඉතින් ඔය දෙවි රහතිකයක් තියනවාද? සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්න. සංකතය කියලා කියන්නේ වික්ෂුණී ඕලාරික. අපේ හැමෝටම ඕලාරික කියලා කියන්නේ කිසිම වැඩගැන්මකට නැති සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්න. සම්මතය කියලා කියන්නේ කිසිම වැඩගැන්මකට නැති ස්වභාවයක් වික්ෂුණී. එතකොට එහෙනම් අපේ බුදු පියාණන් වහන්සේ හැම පැත්තෙම සම්මතය ප්‍රතික්ෂේප කරාද නැද්ද? ප්‍රතික්ෂේප කරා. එහෙනම් අපේ බුදු පියාණන් වහන්සේ, අපේ ගුරුවරයන්න් වහන්සේ, අපේ මහා ප්‍රඥා, අපි ගරු කරන මේ මහා දාර්ශනිකයා මේ අපේ ඇඟේම කෑල්ලක් වගේ අපේ බුදු පියාණන් වහන්සේ. ඒ උත්සමය කියන දේ පැත්තකට දාලා අපි වෙන මගකට ගියොත් අපිට මොකද වෙන්නේ? දැන් පුතේ දැන් ඔයාලගේ දෙමව්පියෝ කියන දේ අහන්න නැතුව ඔයාලා වෙන කොහරි ගියානම් අද මේ නන්දපා මට එන්න හම්බෙනවද? එන්න හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ බුද්ධ වචන. අපේ බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ කියන දේ අහගෙන හරියට ඒක තේරුම් අරගෙන උන්වහන්සේ සරණ නොගියොත් අපි නොමග යනවද නැද්ද? නොමග යනවා. අද වෙලා තියෙන්නේ ඒකද? එහෙමනම් බුදු පියාණන් වහන්සේගේ බුද්ධ දේශනේ අපේ උත්තමයා ඒ කල ප්‍රකාශ හැල්ලුවට ලක් කරන්නේ නැතුව දැන් අපේ මේ කණ්ඩායම නම් එහෙම නැහැ. බුද්ධිමත් හැල්ලුවට ලක් කරන්නේ නැතුව මේ කරුණ මොනවද තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේ කතා කරේ මෙතන ශූන්‍යයි. පැහැදිලිව සත්‍ය පුද්ගලෙක් නෑ කිව්වේ ඇයි? ඒ සුත්තත් මම පැහැදිලි කරලා දෙන්නම්කෝ. ඇයි මෙතන ශූන්‍යයි කියලා කිව්වේ? මෙවුවා ප්‍රායෝගික ධර්ම. ඒ වගේම න්‍යායාත්මක ධර්ම. ප්‍රායෝගික න්‍යායාත්මක ධර්ම මම පොතපතෙන් ගත්තු ධර්ම අධ්‍යයනය කරලා ප්‍රත්‍යක්ෂව දැක්ක දර්ශනයක් තුලින් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ පොතපතේ දහම් කරුණු ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. හැම කෙනෙක්ම මම වගේම මගේ මේ කල්යාණ මිත්‍ර පිරිස් ඒ පොතපතෙන් අධ්‍යයනය කරපු ධර්ම ඊළඟට මොකද කරන්න ඕනේ? ඔව් ප්‍රතිපත්තිය පිළිහිටලා අධ්‍යයනය කරන්න. ප්‍රතිපත්තිය පිළිහිටලා ඒවා දකින්න යන්න ඕනේ. එහෙම දකින්න යනකොට මේ අත්දැකීම ලැබෙනවා. ඒකයි මම කිව්වේ එහෙම වුණොත් මම බුද්ධ පරායන ඔබත් බුද්ධ පරායන. අපි දෙගොල්ලක් වෙලා බෑ. අපි දෙගොල්ලම එකක් වෙන්න ඕනේ. දෙගොල්ලම එකක් වුණොත් තමයි බෙදීම් තියනවද බුද්ධ ශාසනය? නැහැ. බෙදීම් නැහැ. සාමාන්‍යයෙන් අද බෙදා ගැනීම දුන්නාට බුදු කියනවා හොඳ බෙදුවේ නැහැ. වික්ෂූනි කියලා ආමන්ත්‍රණය කරේ කාටද? ඔව් සිව්වනක් පිළිසද. වික්ෂූනි කියලා ආමන්ත්‍රණය කරේ සිව්වනක් පිළිසද. වික්ෂුණී උපාසක උපාසිකා. දෙපැත්තක් නැහැ. මම ඔබේ සම්ප්‍රදායිකයෙක් විතරයි, කල්යාණ මිත්‍රයෙක් විතරයි. ඊට වඩා සුවිශේෂී වෙනසක් මා ළඟ නැහැ. එකක් තියෙනවා මම කරපු ගැඹුරු පරිශීලනය තුළින් ඔබට අවශ්‍ය දේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර දේ අනාවරණය කරගන්න කියනවා. ඒක ඔබට නිවැරදිව පැහැදිලිව ඉදිරියට කරන්න පුළුවන් ශක්තිය මට ලැබිලා තියෙනවා. ඒක බුද්ධ ශක්තිය.
ඒ නිසායි මම මේ කරුණු මේ විදිහට අනාවරණය කරන්නේ. එතකොට දැන් බුදු පියාණන් වහන්සේ මෙතන සතේ පුද්ගලෙක් නෑ නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ කියලා වෙන්නපු කාරණේ පිළිබඳව. පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම්. අපි සියලු දෙනා දන්නවා බුදු පියාණන් වහන්සේ අතීතය වර්තමානයේ අනාගතය කියන මේ කාලත්‍රය අනුමත කරේ නැහැ. අනුමත කරේ නැත්තේ ඇයි? එහෙම කාලත්‍රයක් නැති නිසා. දැන් මේ බලන්න. දැන් ඔන්න දැන් මේ මම කියන කෙනා. මව් කුසෙන් ඉපදුනේ කාලය ගමන තුලනේ. කාලය ගමන තුල. ඒකෝර මව් කුසෙන් ඉපදිලා දැන් ඔන්න දැන් මේ මොහොතට වෙනකන් ඇවිල්ලා කියනවනේ මේ මම කියන කෙනා දැන්. නෝත් ඉතින් කොහොම හරි තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් ප්‍රායෝගිකව සිද්ධ වෙන දේ. මව් කුසෙන් ඉපදිලා දැන් මේ මොහොතට එනකම්ම මේ මම කියන කෙනා ගමනක් ආවා. ඒ ගමන සංසාර ගමන නෙමෙයිද? සංසාර ගමන. ඒ ගමන සංසාර ගමන. මව් කුසෙන් ඉපදිලා මේ මොහොතට එනකන් ආව ඒ ගමන සංසාර ගමන. එතකොට දැන් මේ මොහොතට පෙර මොහොත දක්වා මේ අතීතයේ ඒ සංසාර ගමන ඉවර වුණාද නැද්ද? සංසාර ගමන ඉවර වුණා. මේ මොහොතට පෙර මොහොත දක්වා මේ අතීතයේ සංසාර ගමන ඉවරයි. ඉවර නැද්ද? ගමන තිබුණා. නමුත් ඒ ගමන ඉවර වුණා. එතකොට එතන දැන් සංසාර ගමන ඉවරයිනේ. එතන මේ හිත, කය, මම කියන ස්වභාවයන් ඉතුරුද තියනවාද? ප්‍රායෝගිකව බලන්න. පැහැදිලිද? හිත, කය, මම කියන ස්වභාවයන් එතන ඒ අතීතේ නැහැ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ බද්දේ කරත්ත සූත්‍රයෙන් අපිට උපදෙස් දෙනවා බලයි අතීතයේ අත්හැරපල්ලා. බලයි අතීතයේ අත්හැරපල්ලා. දැන් අපි පෙර ආත්මය ගැන නිගමනය ගත්තොත් පෙර ආත්මයක මේ කියලා කවුරු හරි ලියලා කියන එක හරි අපි ගැන උපකල්පනය කරලා හරි අපි කොහොමද ස්විප් එකක් කරන කෝටියද ස්විප් එකක් කරනවාම උපකල්පනය කරන පෙර ආත්මේ මම කරපු හොඳ පිනක් පරිසම් දුන්න બોලේ රුපියල් කෝටියක ඔව් ස්විප් එකක් කරනවා කියලා ඕක අරගෙන ඉල්ලම කරු කරන්නේ කාටවත් එකකින් දෙන්නෙත් නැහැ කියන්නෙත් නැහැ ගෝල්ඩන් කී එකේ දාපුවාම නේද මොකද වෙන්නේ මටත් නැහැ ගෝල්ඩන් කී එකටත් නැහැ අර අහල පහල වනසෙකුට උදව්වකුත් නැහැ එහෙම නිගමනෙ තියෙන්නේ අපි ස්විප් එකක් වැටෙන්නේ පෙර ආත්මේ නෙවෙයි ඒ පෙර ආත්මේ කතාවක් නෙවෙයි ඒකෙදි ස්විප් එකක් ගත්තු හින්දා ඒකෙදි ඒ වෙලාවේ නොම්බරේ වෙන්න බැටුනා එච්චරයි බුදු පියාණන් වහන්සේ අන්න විදිහට මේ කරුණ වලට තේරුම් ගන්න බුදු පියාණන් වහන්සේ පෙර ආත්මයක් ගැන කතා කරේ නැහැ. උන්වහන්සේ සියල්ල අත්හැරපල්ලා කියලා කිව්වේ. බද්දේ කරත්ත සූත්‍රයෙන් කියන්නේ ඒකයි. ඊතන් නන්වාගමෙය. නප්පටිකංකේ අනාගතං. යදතිදං පහීනන්තං අපත්තංච අනාගතං. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති කියලා බුදු පියාණන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරනවා. ඇයි අපි ඒව පිළිගන්නේ නැත්තේ අහන්නේ නැත්තේ? ඇයි මේ සත්‍ය අහන්නේ නැත්තේ? ඇයි අපි අසත්‍යයට යට වෙන්නේ මුලා වෙන්නේ? රැවටෙන්නේ? දැන් උන්වහන්සේ කිව්වා නම් අතීතයේ අත්හැරපල්ලයි කියලා ඒක අපි කළා ඉතින්. එහෙම නොකළා නම් අපි බෞද්ධයෝද? නෑ අපි බෞද්ධයෝ නෙවෙයි. එහෙමනම් මෞඛයෙන් ඉපදුනා මෞඛයෙන් ඉපදිලා මේ මොහොතේ එනකම් මේ මම නම් වූ කෙනා මේ ගමන ආවා. දැන් මම නම් වූ කෙනා දැන් මේ මොහොතේ ඉන්නවා. මේ මොහොතට පෙර මොහොතක් වගේ අතීතයේ කොතනකවත් දැන් මම නැහැ. ඒ නිසා අපිට එතන සැපකුත් නැහැ දුකකුත් නැහැ අතීතයේ වෙනත් කිසිවකුත් නැහැ. ඊළඟට මම කියන කෙනා මේ ශනේ ගාට තියෙන ඊළඟ ශනේට ගියාද? නෑ ඊළඟ ශනේට තව ගියේ නෑ. ඊළඟ ශනේට තවම ගියලා කියලා කියන්නේ එතන සංසාර ගමන පටන් ගත්තද? නෑ එතන ඊළඟ ශනේ තවම සංසාර ගමන පටන් ගත්තේ නෑ. සංසාර ගමන පටන් ගත්තේ නෑ. එතකොට එහෙනම් මේ සංසාර ගමන පටන් ගත්තේ නෑ නේද? පටන් ගත්තේ නෑ. එතකොට එහෙනම් සංසාර ගමන තියෙන්නේ කොතනද? මේ මොහොතේ විතරයි. මේ සංසාර ගමන කියලා අපි තේරුම් කල්පනා කරන තැන නිගමනය කරලා කියන තැන කොච්චර වෙලාවක්ද? එක ක්ෂණයයි. බුදු වහන්සේ උතන දුර්ලභෝ කන සම්පත්තිය කියලා දුර්ලභෝ ක්ෂණ සම්පත්තිය කියන්නේ ලබන්න පුළුවන් තැන. ඔන්න ඔය ක්ෂණය පිළිවඳව තමයි පරිශන කරන්න කිව්වේ. අතීතං නන්වාගමෙය නප්පටිකං කිය අනාගතං යදතිදම් පහිනන්තං අපච්ඡන්ත
අනාගතං පච්චුප්පන්නං යෝ ධම්මං තත්ත විපස්සති කියලා කියෝ. වර්තමානයේ නම් මේ ක්ෂණය පිළිබඳව ඔබලා ගැඹුරු අධ්‍යයනයක නිරත වෙන්නilla මේ අමා මහ නිවන සාක්ෂාත් කරන්න පුළුවන් එකම ක්‍රමය එකයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දැන් එතකොට මේ ක්ෂණයේ මොකද වෙන්නේ? මේ ක්ෂණය පුතේ ක්ෂණයක් පවතිනවද? මේ ක්ෂණයක් පවතින්නේ නැහැ. එතකොට මේ ක්ෂණයක් පවතින නැතුව අතීතයට එකතු වෙනවා. එහෙම වෙද්දී මේ ක්ෂණය තුල විතරයි මේ හිත පැවතුනේ. ක්ෂණය පවතින තුරු විතරයි හිත පැවතුනේ. ක්ෂණය පවතින තුරු විතරයි කය පැවතුනේ. ඔන්න ඔබ ඉගෙන ගන්න ඕන හිත. ප්‍රඥාවෙන් දකින්න. එතකොට හිත මෙතන පැවතුනේ ක්ෂණයයි. ඒක තමයි චිත්තක්ෂණය. කය මෙතන පැවතුනේ ක්ෂණයයි. නේද? එතකොට දැන් මෙතන මේ ක්ෂණය පැවතුණු චිත්තක්ෂණය මේ ක්ෂණයේ තිබු චිත්තක්ෂණය ඒ ක්ෂණය නිරුද්ධ වෙනු සමගමයි චිත්තක්ෂණය නිරුද්ධ වෙන්නේ නැහැ. නිරුද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ. ඊළඟට නැවතවත් සිත ක්ෂණයක් සමුදේ වෙන්නේ ඊළඟ ක්ෂණේ. ඊළඟ ක්ෂණේ මේ ක්ෂණේ බවට පත් වෙනවා. එතෙන්දී නැවත සිත ක්ෂණයක් සමුදේ වෙනවා. ඒක දෙවෙනි චිත්තක්ෂණේ. එතන දෙවෙනි චිත්තක්ෂණේ විතර සමුදේ වෙනකොට පළවෙනි චිත්තක්ෂණේ තියනවාද? පළවෙනි චිත්තක්ෂණේ නෑ. ඒක නෑ. ඊළඟට දෙවෙනි චිත්තක්ෂණේ නිරුද්ධ වෙලා තුන්වෙනි චිත්තක්ෂණය එනවා. දැන් ඒක තුන්වෙනි චිත්තක්ෂණය එනකොට දෙවෙනි චිත්තක්ෂණය කියනවාද? දෙවෙනි චිත්තක්ෂණය නැහැ. මෙහෙම වෙනකොට මේ චිත ක්ෂණයක් මේ චිත්තක්ෂණ දෙකක් සසර වසනාතුරු එකට මුණ ගැහෙනවද? ඉගෙන ගන්නකො මෙවුවා මේ චිත්තක්ෂණ දෙකක් සසර වසනාතුරු එකට මුණ ගැහෙන්නේ නැහැ. එකට මුණ ගැහෙන්නේ නැහැ කියලා කියන්නේ චිත්තක්ෂණ දෙකක් එකට එකතු වෙන්නේ නැහැ. චිත්තක්ෂණ දෙකක් එකට එකතු වෙන්නේ නැහැ කියලා කියන්නේ මනස සකස් වෙන්නේ නැහැ. මනස සකස් වෙන්නේ නැහැ. ඉතින් මනස සකස් වෙන්නේ නැහැ කියලා කියන්නේ මනසක් තියනවා එතකොට. මනසක් නැහැ. මනසක් නැහැ. නමුත් අපි මනසක් තියනවා කියන චින්තනයක් විතරක් පවත්නවා. කොහෙද චින්තනය පවත්වන්නේ? විඥානය. නේද? දැනුම පවත්වන විඥානයනේ. ඒ විඥානයේ ඒ මනසක් තියනවා කියලා දැනුම පැවතුවට ඇත්තටම මනසක් මෙතන යථාර්ථය තුල නෑ. ඇයි? අර න්‍යාය නිසා. චිත්තක්ෂණ වලට විවිධ යන නිසා. කය ස්වභාවය මොකද්ද? කය නිරන්තරයෙන්ම රූප කලාප වලට බිඳෙනවා. කය නිරන්තරයෙන්ම රූප කලාප වලට බිඳෙනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් රූප කලාප ගැන අපි කතා කරලා තියෙනවා. පොතපතේ දැනුමින් ඔබට එන්න මේ කියන දේ පොඩ්ඩක් ගැන අවධානය කරන්න. දැන් රූප කලාපයක ලක්ෂණය හැමතිස්සෙම මොකද වෙන්නේ? ලුග්ගති, පලුග්ගති, බින්දති. මම මේවා කෙරෝලක් නැතුව කතා කරලා තියෙනවා. දැන් මේ රූප කලාප න්‍යාය අද භෞතික විද්‍යාවෙන් ඔප්පු වෙලා තියෙනවා. දැන් මේ භෞතික විද්‍යාව පිළිබඳව අද ලෝකේ විද්‍යාඥයන් අනාවරණය කරලා තියෙන කරුණු පතපතෙන් හරි පත්තරෙන් හරි කියවපු කෙනෙකුට තේරෙනවා. දැන් අද විද්‍යාඥයෝ ඇවිල්ලා තියෙනවා මෙතන ඒගොල්ලන් මේ රූප කලාපය හැඳින්වුවේ පරමාණු කියන නාමයෙන් නේද පුතේ? පරමාණු කියන නමින් හැඳින්වුවේ. දැන් මේ එක පරමාණුවක්වත් ඉතිරි නැහැ කියන තැනට ඇවිල්ලා ඉන්නවා. එක පරමාණුවක්වත් ඉතිරි නැහැ කියන තැනට ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ කියනවා මේ පරමාණු වල පරමාණුවේ න්‍යෂ්ටිය ප්‍රෝටෝන නියුට්‍රෝන වලට බෙදිලා ඊළඟට ඒවා ඉලෙක්ට්‍රෝන වලට පරිවර්තන වෙනවා. ඒකෝ ඒගොල්ලන් හැඳින්වනවා මොකද්ද? ඔව් මේ ක්වොන්ටම් කිය. දැන් අපේ මෑනියුරුන්ට සමාජම නම ගන්නවා ඇති මම මේ උදාලකින් ඉන්න හරියට කිව්ව පොඩ්ඩක්. ඒ ක්වොන්ටම්. ඒතකොට ක්වොන්ටම් ඩොමේන් කියලා හොයාගෙන තියෙනවා. ක්වොන්ටම් ඩොමේන්. ඒතකොට ඒ ක්වොන්ටම් එක තවත් බිහිලා හැටි අද කොටිම්බ දැන් ඉතින් මේ රූප කලාපයේ හැටියට එදා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දේ අද පරමාණු වලට හොයාගෙන තිබුණා විද්‍යාඥයෝ. හොයාගෙන දැන් ඒක තව ඒගොල්ලන් කඩාගෙන ගිහිල්ලා තව ක්වොන්ටම් ඩොමේන් කියන දැන්ට ක්වොන්ටම් තියරි එකට ආව න්‍යායට ආවා. ඒකත් දිනකට දැන් ගිහිල්ලා තියෙනවා. ඒ ක්වොන්ටම් දිනකට ගිහිල්ලා තියෙනවා. එතන ඒගොල්ලෝ හඳුන්වනවා මේ non local domain කියලා ඒගොල්ලෝ හඳුන්වනවා. non local domain කියන්නේ මේ භෞතික ස්වභාවයෙන් ඔබට. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ දැන් ක්වොන්ටම් පරමාණු ගත්තාම නේද?
ඒ ගත්තාම දැන් ඒව තමයි දැන් අපිට ඔය අන්තර්ජාලය වගේ ඔය ටීවී වගේ ඔය මයික්‍රෝ කටයුතු සියල්ල කරන්නේ ක්වොන්ටම් සිස්ටම් එකෙන්. ඒක විඳගෙන ගියාම ඒගොල්ලන්ට ඒකට හොයන්න බෑ. ඒක භෞතික ස්වභාවයෙන් ඔබට. ඒගොල්ලන් එතන කියනවා non local domain. සාමාන්‍ය ලෝකල් කියන්නේ භෞතික තත්ත්වයේ ඔබට. ඒගොල්ලන් එතන හඳුන්වන්නේ මොකද ඉන්ෆෝමේෂන් කියලා. ඉන්ෆෝමේෂන් කියලා කියන්නේ අපි බුදු පියාණන් වහන්සේ අපේ තථාගත දර්ශනය තුළ ඉදිරිපත් කරන සංකාර කියලා කියන්නේ. සංකාර කියලා කියන්නේ දැන් ඉන්ෆෝමේෂන් කියන්නේ මොනවද? තොරතුරු. සංකාර කියලා කියන්නේ තොරතුරු. මම මේ පොඩ්ඩක් කතා කරේ ඔන්න ඔතෙන්ට අද විද්‍යාඥයෝ ළමයා හොඳට තේරුම් ගන්න. මේ හොඳට තේරුම් ගන්න අපි අර හිතපු අර 15 ವರ್ಷේ ඉඳලා නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. පැහැදිලිද? ඔය එක්කෙනා කියන ඒ වාහගෙන ඉඳලා නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. එහෙම හීනමානයටපත් වෙන්න එපා. පැහැදිලිද? අපි හරි පන්නරයක් ඇතුළේ මේක වචන මේ කරුණු ඉදිරිපත් කරන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට සම්පූර්ණයෙන් බුදු පියාණන් වහන්සේ මීට වසර 2600කට පෙර ඉදිරිපත් කරපු ඒ ගැඹුරු දර්ශනය අද අපිට පහසු ඒකයි. අද භෞතික විද්‍යාව තුලින් ඔප් වෙලා. ඒගොල්ලන් කියන බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හරි. කරපු දේ හරි. අපිට දැන් මේක ඉතා පැහැදිලි කියලා. ඒ වුණාට ඒගොල්ලන්ට මේ සංස්කාර කියන තැනින් මොකද සංස්කාර කියලා කියන්නේ? සංස්කාර කියලා කියන්නේ මෙතන පොඩි සංස්කරණයකට හිතුවිලි. පැහැදිලිද? මේ සංස්කාර කියලා කියන්නේ මෙතන සංස්කරණ වෙන හිතුවිලි. දැන් ඒක තමයි අර මේ භෞතික විද්‍යාව හොයාගෙන තියෙන්නේ non local domain කියලා කියන එක නේ ඉන්ෆෝමේෂන් කියන්නේ. අන්දනේ මට නම් හරි පුදුම රසයක් තියෙනවා මේ කතා කරනකොට. ඉන්නද තේරෙනවා. කුරුරාවක් නැද්ද? ඇත්තට පුතේ බලන්න මේ බුද්ධිමත් වෙන්න. මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මේ අපි මේ ශ්ලෝක ගාථා මේ අටුවා ටිප්පණි කියා විතරක් ඉන්න එක නෙමෙයි. ඒ කරුණු තුලින් අනාවරණය කරගත්ත මේ ගැඹුරු අධ්‍යයනය කරලා ඒ කරුණු හොඳට විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. ඒකයි මේ ප්‍රබුද්ධ බුද්ධිමත් පිළිතුල ගතිය. අනිත්‍යවත සංකාරාගේ කියන එක හරියන්නේ නැහැ. දැන් එතකොට පැහැදිලිද කාය පිළිබඳව මම ටිකක් කතා කරේ අවස්ථාව ඇරියට. දැන් පැහැදිලිද එතකොට බුදු පියාණන් වහන්සේ මේක රූප කලාව හැටියට පෙන්වනවා. අද ඒ රූප කලාව එකක්වත් උන්වහන්සේ ඉතිරි කියලා කිව්වද? දැන් කවරදාකවත් අපි බුදුහාමුදුරු කිව්වේ නැහැ. කවරදාකවත් අපි බුදු පියාණන් වහන්සේ කිව්වේ නැහැ මේක රූප කලාපයක් මෙතන පවතින්නේ නැහැ. මෙතන ශූන්‍යයි කියන එක තමයි කිව්වේ. ඒ සියල්ල ලුජ්ජති, අලුජ්ජති, බින්දති යනවා. මම හිතන්නේ මම විශ්වාස කරනවා ඔබ බුද්ධිමත් ප්‍රඥාවන්තයි. ඔබට මම මේ කියන කරුණ වැටෙනවා ඇති. ඕකම තමයි එතකොට එවනම් අද නූතන භෞතික විද්‍යාවේ සනාථ වෙලා තියෙන්නේ. නූතන භෞතික විද්‍යාව සනාථ වෙලා තියෙන්නේ ඒ කාරණේමයි. ඒගොල්ලන්ට මේක හොයාගන්න බෑ. ඒගොල්ලන් මෙතන non local domain කියලා නම් කරලා ඒක ইনফෝමේෂන් හැටියට තොරතුරු හැටියට නම් කරා. ඒගොල්ලෝ විශ්වාස කරනවා බුදු පියාණන් වහන්සේ සංඛාර කිව්වේ මෙන්න මේ ඔය ইনফෝමේෂන් කියන ස්වභාවය. ඒක ඇත්ත. නමුත් අපේ බුදු පියාණන් වහන්සේ ඉන්නේ එහා ගිහිලා මේ සංඛාර කියලා කියන්නේ විද්‍යාවක් නෙයි. ඒ සංඛාර පවතින තැනක් නෑ. ඇයි හිත අදහා ගන්න බැරි වේගයෙන් විදිලා යන ශූන්‍යතර වත්තන ස්වභාවයක් කියන නිසා එතන තොරතුරු උල්මන් තමයි සංඛාර පවතින්නේ නැහැ. බලන්නකො මෙතන ඉන්නවද මම කියන එක. ඉන්නවද අපේ ආමුදුනේ? තව මොනවද මම කතා කරන්නේ? මට බොරමද කියන්න තියෙන්නේ? තේරුණාද? ඔන්න ඔය කාරණේ මෙතන නැති බව දකින්න යාමේදී මෙතන මෙහෙම මේ මම කියලා කියන්නේ නැති බව දකින්න යාමේදී මොකද වෙන්නේ? මේ නැති බව මෙතන ශූන්‍යතාව එක ක්ෂණයකදී ප්‍රත්‍යක්ෂව අත්දකින්නවා. ඒ කාරණේ එහෙම වෙනවා අත්දකින්නවා කියලා කවුරුත් අද කතා කරන්නේ නැහැ නේ. තව බුද්ධ පරායන කියනවා හැර වෙන කවුරක්වත් කතා කරේ නැහැ නේ. කතා කරාද? කතා කරේ නැහැ. ඒ අත්දැකීම ලබන්න පුළුවන්. ඒකයි මේකේ වැදගත්කම. පැහැදිලිද? අන්න ඒතර ඒ අත්දැකීම ලැබීම තමයි නිවන් දැකීම කියලා කියන්නේ. ඒ අත්දැකීම ලබන ඒ ක්ෂණය තමයි දුර්ලභෝ කන සම්පatti කියලා කිව්වේ.
බුද්ධෝත්පාද ශ්‍රේණිය කියලා කිව්වේ නව භවෝපගමනය කියලා කිව්වේ ඝන බංගුරත්වය කියලා කිව්වේ ඔන්න ඔය අවස්ථාව. පැහැදිලිද? අන්න ඒ නිසා තේරුම් ගන්න. දැන් තේරුණාද? එතකොට දැන් මෙතන මම කියලා කෙනෙක් ඉන්නවද? නැහැ. මම කියලා කෙනෙක් නැහැ. එතකොට බාහිර කෙනෙක් ඉන්නවද? නැහැ. බාහිර කෙනෙක් නැහැ. එතකොට දැන් එහෙමනම් අපි දන් දිය යුත්තේ කොහොමද? දැන් අපි මෝඩයෝ වගේ මේ මාගේ දාණය මෙහෙම අපේ මේ ගරුතර මහා සංඝරත්නය පිළිගත් ගනිත්වා ඒ ලැබෙන පිනෙන් ඒ පුණ්‍ය කර්මයේ හේතු කොට මම අහවල් දිව්‍ය ලෝකවල නැත්නම් අහවල් බ්‍රහ්ම ලෝකවල ඉපදී හොඳ සැප සම්පත් ලබන්න වාසනාවක් තිබුණා. එතකොට එහෙම වුණ වෙනකොට ඒ කෙනා ඒ බලාපොරොත්තු වෙන කෙනා මිත්‍යා දෘෂ්ටිය තුලද ඉන්නේ සම්මා දෘෂ්ටිය තුලද? අනිකර පැහැදිලි අමන මනිමෝරේ මිත්‍යා දෘෂ්ටිය තුල ඉන්නේ. මට දන්න දුන්නට කමක් නැහැ ඇත්ත කියනවා. පැහැදිලිද? එහෙමනම් වෙන්න ඕනේ මොකද්ද? දන් දෙන්න ඕනේ කොහොමද? අන්න මෙච්චර කාල දන් දීපු ක්‍රමයෙන් බැහැර වෙන්නේ. හැමතිස්සෙම මේ දන් දීලා පිනක් බලාපොරොත්තු වෙනවා මගේ රත්තරන් දරුවනේ මම කියන්නේ. මේක තේරුම් ගන්න. දැන්වත් මේ නිවන පැත්තට හැරෙන්න. දන් දීම විශිෂ්ටයි. ඒක ඊටා වටිනා කාර්යයක්. ඒක අතහැරීමේ යුතුව දෙන්නේ. පැහැදිලිද? දන් දීම විශිෂ්ට කටයුත්තක් ඒක වල කටයුත්තක් බුද්ධ ශාසනයේ පැවැත්මට ඒක කරකවා තිබිය යුත්තක්. ඒ නමුත් ඒ කරන්න ඕන කොහොමද? මෙතන මෙහෙම දන් දෙන කෙනෙකුත් නැහැ. මෙහෙම දන් පිළිගන්න කෙනෙකුත් නැහැ. අපේ මහා සංඝරත්නයේ හරි වෙනත් කෙනෙක් හරි අපේ බුදු පියාණන් වහන්සේ හරි. බුදු පියාණන් වහන්සේ මොකද කිව්වේ? වක්කලිට මොකද කිව්වේ? උන්වහන්සේ දැන් ඔය අමූලිකා සද්දා අනුගමනය මේ අනුමත කරාද? ඔව් තරේ ප්‍රතික්ෂේප කරා. අමූලිකා සද්දා කියලා කියන්නේ ඔය පූජා කන්නල ඕව තමයි. ඉතින් මට මේ කියන්න වෙලා මට දෙපැත්තක් කතා කරන්න බෑ. මම කතා කරන්නේ නැහැ දෙපැත්තක්. බෙල්ල කැපුවත් මට කියන්න තියෙන්නේ කියනවා මොකද මම ඇත්ත හෙලි කරන්න ඕන. යන්නේ ඒ නිසා හොඳට තේරුම් ගන්න මින්පස්සේ දන් පිළිගන්නකොට මෙතන මෙහෙම දාණය දෙන කෙනෙකුත් නැහැ. මෙහෙම දාන වස්තුවකුත් නැහැ. මෙහෙම දාණය පිළිගන්න කෙනෙකුත් නැහැ. මෙතන එන වෙන්නේ මොකක්ද? ඔව් හේතුඵල ක්‍රියාවක් විතරක් මෙන්න මෙතන මේ සිද්ධ වෙනවා. එතකොට ඒක දැන් අපේ මේ දරුවෝ දැරියෝ මේ මෑණිවරු පියවරු මේ දාණය කටයුතු ආරම්භ කරපු දා ඉඳලම කොතනද? ඔව් බඩු මුට්ටු ටික ගන්න පොළොට ගිය තැන ඉඳලා. පැහැදිලිද? ඒක පොළොට යන්න ගෙදරින් පිටත් වෙච්ච තැන ඉඳලා මොකද වෙන්න ඕනේ? මෙතන මේ ක්‍රියාවලියක් විතරයි හේතුඵල ක්‍රියාවලියක් විතරයි. මෙතන යන කෙනෙක් නැහැ, එන කෙනෙක් නැහැ. එහෙම වාහන නැහැ, යන කෙනෙක් නැහැ. මේ මම පැහැදිලි කරලා දීලා දෙනවද කලින්? මේ සියල්ල සිද්ධ වෙන්නේ මේ හේතුඵල ක්‍රියාවලිය විතරයි. ඒ ක්‍රියාවලිය තුල දැක බඩු පිට ගෙනියන. ගෙනල්ලා ඒවත් පිළිවෙල කරගන්න. මෙතෙන්ට අරගෙන එන්නේ. ඇවිල්ලා දාන ටික පිළිවෙල කරන්න. පිළිවෙල කරලා දාන ටික පිළිගන්නවා. කොයි ආකාරයකටද? අර බුදු පියාණන් වහන්සේ කියපු ආකාරයට මොකක් හැටියටද? හේතුඵල ක්‍රියාවක් විතරයි. හේතුඵල විතරයි. හේතුඵල ක්‍රියාවක් විතරයි. කාරකෝණ ක්‍රියාවට විද්‍යති. කාරකෝණ ක්‍රියාවට විද්‍යති. ඕකයි තමයි. ඕක තමයි බුදු පියාණන් වහන්සේ කිව්ව සබ්බ දානං ධම්ම දානං ගිනාදි කියලා කිව්වා. සියලු දානයන් අතර ඕකයි දැන් අපේ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන දානයේ දෙපැත්ත. පැහැදිලිද? පැහැදිලි සූපතෙන් දානෙ දීම සහ ධර්ම දාන. උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරනවා උඹලා මහා පාත්‍රයක් පුරා සූපතෙන් දානෙ දෙනවට වැඩිය එක ක්ෂණයක් ප්‍රතිපත්තියේ පිටපල්. ඒක උතුම්. මහා පාත්‍රය පුරවලා ඔබලා සූපතෙන් දාන දෙනවට වැඩිය එක ක්ෂණයක් ඔබලා මේ ප්‍රතිපත්ති දාණය පුරනවා නම් මේ ප්‍රතිපත්ති දාණය පවත්වනවා නම් ඒක ඔබලට නිර්වාණ අවබෝධයට හේතුයි කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් තේරුණාද? මොකද කියන්නේ මායික එකඟද? එහෙම නම් දීලා බැයිද? එහෙමනම් එහෙම කරගෙන යන්න. එහෙම කරගෙන යන්න. පැහැදිලිද?
මේක හැමදාම නිකන් අර පොඩි ළමයින්ට කියනවා වගේ මම දන්නේ පුතේ මට නම් පේන්නේ මේකයි. දැන් මේ දන් ටිකක් අරගෙන මේ එහෙම වර්ණාව කරන එක මහා හරි මදි. මට නම් නිකන් මහා නිකන් පුතේ මේ සීනි බෝල අර මේ ඒ වගේ එකක් නේද ඒක. අපි හමුනේ. ඒක හරි නෑ. ඔව් ඒක මුලවටපත් වෙනවා. අර මොනවද මේ කනවා කියන්නේ? මොනවද මේ කනවා කියන්නේ? දැන් අර පච්චේකන සූත්‍රයෙන් අර අපේ මහත්ය සම්පතිච්චම විග්‍රහ කරන්නේ. මේ ඔය අපි ඔය කන්නේ බොන්නේ මොකටද මේක මේ ඇඟ රුව වඩා ගන්නද? මේ ශක්තිය ලබා ගන්නද? බුදුහාමුදුරුවෝ කියලා කියනවා. ඒකට මේ අපි ආහාර ගන්නනේ. දැඩි වීර්යයක් ලබා ගන්නද? පෝෂණය වෙන්නද? රූප සුන්දරී තරංග වලට යන්නද? ඒකට මුදේ නෑ මේ නිවන හොයන්න මේ කය පවත්ත ගන්න. ඉතින් ඒ කය පවත්ත ගන්න දෙන ආහාර ටික අතහැරීමේ යුතුව දෙන්න. මෙතන වෙන්නේ දැන් බුදුදහමේ ලංකාවතාර සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කරනවා. ඒ ලංකාවතාර සූත්‍රයේ බුදුදහම කියනවා විශ්වයේ අවුරුදු 45ක් පුරා එකම ධර්මයක්වත් මම දේශනා කරලා නැහැ. එක වචනයක්වත් මම දේශනා කරලා නැහැ. එහෙම දහමක් දේශනා කරු බුදුරෙක් නැහැ. එහෙම දහමක් අහපු කිසිම පුද්ගලයෙකුත් නැහැ කියලා. කොහොමද ඇත්ත දහපුවේ න්‍යායකුද? ඔව් නෑ කියන්නේ. දැන් මෙතන මේ බුද්ධ පරායන මෙතන දැන් මේ සිත කය විදි යන්නේ නැද්ද? යනවා. මේ දහම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ එතන වැඩ ඉන්නවද? ඇත්ත ඒකනේ. ඇයි අපි බොරුවට රැවටෙන්නේ? ඒකෝර මේ දහම අහන මේ පිටිස ඉන්නවද මෙතන? නෑ. මම මේ කතා කරන වචන චිත්තක්ෂණයක් පාසා විවිධ ගියේ නැද්ද? විවිධ ගියා. එතකොට මෙහෙම ධර්ම දේශනාවක් වුණාද? මෙහෙම දහම් අහන පිටසක් වුණාද? ඉන්නවද? මෙහෙම ධර්ම වචන කියනවාද? නෑනේ ඕකනේ ඇත්ත. ඉතින් මේ කාරණේ තේරුම් අරගෙන ඉදිරියට යන්නකෝ. පුදුම සැනසෙල්ලක් තියෙන්නේ, පුදුම සුවයක් තියෙන්නේ. එහෙම යනකොට දැන් ඕක එහෙම යන ගමන තමයි චතුරාර්ය සත්‍ය දකින්න යන ගමන. ඒ චතුරාර්ය සත්‍ය දකින්න යන ගමනේදී මේ නිවනට තමයි ළඟා වෙන්නේ. ඒතර පංච නිවර්ණ ගොඩනගෙන්න වෙලාවක් නැහැ. දස සංයෝජන නැහැ. ඒක ගොඩනගෙන්නේ නැහැ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ගොඩනගෙන්නේ නැහැ. තණ්හාව, රතිය, රාගය නැහැ. ඒක ඔක්කොම ප්‍රහීන වෙනවා. ඒ සියල්ල ප්‍රහීන වෙනවා. පැහැදිලිද? මේක හොඳට තේරුම් ගන්න. දැන්වත් මේ නිවැරදි මාර්ගයට එන්න. මෙච්චර කාල අපිට පාර හොයාගන්න බැරුව හිටියා. දැන්වත් නිවැරදි මාර්ගයට එන්න. මම දැන් මට පූජා කරන එකම පිරිකර තමයි මොකද? ඔව්. මේ සත්‍යද කියන්නේ. ඒක තමයි අට පිරිකර. ඇස කන නාසය දිවකය මනස විඥානය කියන අතහරලා ඒක ප්‍රඥාවෙන් පුරවල මට දෙන්න. පැහැදිලිද? ඒ අත ශූන්‍ය කරලා මහා ප්‍රඥාවෙන් පුරවල මට පූජා කරා. මට මොකද බුදුහාමුදුරුවෝ. අපේ බුදුහාමුදුරුවෝ පිළිගන්නේ ඒ අත පිළිවෙල විතරයි. අනිත් වා සේතු පිළිකර. ඒක බාහිර තත්ත්වයක්. ඒක අර බුදු පියාණන් වහන්සේ දෙන උපදේශය අනුව අපි අනුගමනය කරන වැඩ පිළිවෙල අනුව කටයුතු කරන්න උරු වෙන්න. දැන්වත් මේවට උරු වෙන්න. අපේ දරුපැත උන්ට මේවා කියලා දෙන්න. සම්මතයේ විභාගයට ලියන්න සම්මත පොතපත ඒවා ඉගෙන ගන්න ඕනේ. අවශ්‍යයි. ඒවා එපා කියනව නෙවෙයි මම මේ දර්ශනීය පැත්ත කියලා කියන වෙනම පැත්තක්. තථාගත දර්ශනය කියලා කියන වෙනම පැත්තක්. එතකොට අපිට සම්මතයේ තියෙන්න ඕනේ. ඒකට ඉතින් අපේ පංචශීල ටික, අටශීල ටික, දසශීල ටික, ඒ ගාථා නේද? ඒ ඔක්කොම අපි පාඩම් කරන්න ඕනේ, විභාගෙට ලියන්න ඕනේ. ඉතින් ඒ අපේ දරුවෝ පඬිවරු කරන්නේ. දැන් පඬිවරුගේ ලක්ෂණය මොකද්ද? ඒගොල්ලෝ දන්නවා හිතන්න. පඬිවරු දන්නවා හිතන්න. අපි දැන් මුදෙක් කතා කරා. පඬිවරුගේ ලක්ෂණය මොකද්ද? ඒගොල්ලෝ දැනුම පවත්වමින් හිත වර්ධනය කරන්න දන්නවා. නමුත් එකක් දන්නේ නැහැ. මොකද්ද? මනස නවත්තන්න දන්නේ නැහැ. මනස පවත්තන්න දන්නවා. නමුත් මනස නවත්තන හැටි දන්නේ නැහැ. මනස නවත්තලා මොකද වෙන්නේ? සම්පූර්ණේ ගමන නවත්තලා අපවෙරිලා උඩුගම් බල යනවා.
ආපහුට උඩුගම් බලන්න. අන්න එතන තමයි මහාචාර්ය එතනදි කවුද වෙන්නේ? මහා ප්‍රඥ වෙනවා. මහාචාර්ය මහා ප්‍රඥ වෙනවා. කිසි ජගතෙකුට හොල්ලන්න හම්බෙන්නේ නැහැ. මහා ප්‍රඥ කියලා කියන්නේ කවුද? මහාචාර්ය දන්නේ මේ ලෝකේ ගැන විතරයි. මහා ප්‍රඥ ඔව් මුළු තුන් ලෝකෙම විලිවිලා තියෙනවා. මහා බරපතල සත්‍යයක්. ඔබට එන්න පුළුවන් ඉතින්. ඔබට එන්න පුළුවන්. හොඳයි වං එහෙමනම් අවස්ථාවේ හැටියට මේ දානය පිළිබඳව පොඩි කරුණු දැක්වීමක් කරේ. එහෙමනම් මේ විදිහට දන් දෙද්දී ඔව් ඔන්න ඔය ආකාරයට ප්‍රඥාවන්තයන් හැටියට බුද්ධිමතුන් හැටියට මේ අමා මහ නිවන සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වෙන අපේ කල්යාණ මිත්‍ර පිටක හැටියට මේ සසරේ අසරණ වෙලා ඒ අසරණකම සරණ කරගෙන මේ නිවන අවබෝධ කිරීමට උත්සාහ කරන කණ්ඩායමක් හැටියට මේ බලන්න දැන් අපි පින් බලාපොරොත්තු වෙන අපි මොකද අපි පින් බලාපොරොත්තු වෙන හරියට නිකන් අපි ඒකෙන් මේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සල්ලි පොලියට දෙනවා වගේ වැඩක් නෙමෙයිද? පුතේ දාන දීදී පින් එකතු කරනවානේ. එතකොට එහෙනම් ඔබත් එදා හිටපු සුදත්ත වගේ එදා සුදත්ත කවුද? ඔව් සල්ලි පොලියට දුන්න කෙනෙක්. සුදත්ත. ඔබ පින් පොලියට දෙනවා. ওই දෙකේ වෙනසක් තියෙනවද? නැහැ. එදා සුදත්ත මොකද කරේ? පොලියට දීව නවත්තලා පොලිය සල්ලි ඔක්කොම දාලා ඔව් ජේතවනාරාමයේ හදලා බුදුහාමුදුරුවෝ හිටෙවනේ නේද? ඒක ඔබත් ඒක කරන්න. ඔබ ඔය තැන්පත් කරන ඔක්කොම විසිරෝලා ඔබත් ඡේද වන අරණ හදන්න. ඔබත් ඡේද වන අරණ හදන්න. එතකොට ඔබ එදා සුදත්ත කරදී අන්න අද කරනවා. එතකොට ඒක වෙන්න නම් මොකද වෙන්න ඕනේ? අනාථ පින්ඩික වෙන්න ඕනේ. අනාථ වෙන්න ඕනේ. කොහොමද? කොහොමද අනාථ වෙන්නේ? ඇස සමග ඇස සරණ යාම නවත්තන්න. කන සරණ යාම නවත්තන්න. නාසය සරණ යාම නවත්තන්න. දිව සරණ යාම නවත්තන්න. කය සරණ යාම නවත්තන්න. මනස සරණ යාම නවත්තන්න. එතකොට මොකද වෙන්නේ? ඔව් අසරණ වෙනවා. අන්නේ අසරණකම තුල පිටු වෙන්නේ. බරපතල සත්‍යයක්. එතකොට අන්න එතන තමයි අනේ පිටු. එතකොට ඔබට අනේ පිටු වෙන්න පුළුවන් කොහොමද? එදා පුතත් අනේ පිටුනේ කොහොමද? ඔව් පොලිස් හල්ලි සෙල්ලම සියල්ල වියදම් කරලා ජේතවනේ හැදුවා. අන්න එතෙන්දී අනාථ පින්ඩික නේද? අනාථ පින්ඩිකම. අනාථ පින්ඩික වෙලා 80 කියලා ධනෙ වැය කරලා හැදුවා. පුතත් තියෙන 80 කියලා ධනෙ මොනවද? ඇසකන නාසයේ දිවකාය මනස විඥාණය මම කියන අටම බිඳුවට ගන්න. එතන අන්ත ආසම වෙනකන්. අට බිඳුවට ගත්තාම අන්න ඔබලගත් 80 කෙලක් ධනෙ. අන්නේ 80 කෙලක් ධනෙ මොනවද? ආර්ය ධනෙ. පැහැදිලිද? අන්නේ ආර්ය ධනෙ තමයි ඒ අනේ පිටු අනාථ පින්ඩික. ඒ කියන්නේ අනාථ භාවය තුළ පිටියම්ච්ච සිටුවරය. මොකද සිටුවරය කියන්නේ පුතේ? සිටුවරය කියලා කියන්නේ ධනවත. ඔව්. උපරිම ධනවත. මොනවගෙන්ද දැන් මෙයා ධනවත්? අනාථ භාවය. ඇයි? එයා අනාථ භාවය තුල පිටියම්බිලා ඒ තුල සිටුවරයෙක් වෙලා. කවුද මේ? මේ යථාර්ථය තුල චතුරාර්ය සත්‍යයෙන් දකින්න යන ප්‍රඥාවන්තය. එතකොට අන්න ඒ ප්‍රඥාවන්තයා අනාථ පින්ඩික සිටුවරයෙක් වෙනවා. ඒ සිටුවරයට කියනවා මොනවද? 80 කෙලක් ආරෙලන. හැදින්ද? ඒ 80 කෙලක් ආරෙලන වහාම මේ මනස නම් වූ උයනේ විසිරෝලා චේත වන අරණ පිටුවා. චේත වන අරණ පිටුවා. ඒ චේත වන අරණ මෙතන සකස් කරපු වහාම එක මොහොතක් පහුවෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ එතන ඔන්න ඔය ටික කරන්න. මෙතෙක්කල් ආව ගමන වල තේරුම් ගන්න. මේ ඉදිරියට යන ගමන මාත් එක්ක සාකච්ඡා කරන්න. මේ කරුණු හොඳට වටහා ගන්න. මේ අමා මහ නිවන සාක්ෂාත් කරන්න. සසර අවසන් කර අමා මහ නිවනට පත්වන්න කියන පණිවිඩය දෙමින් අද සාකච්ඡාව මම මෙතනින් සමාප්ත කරනවා.
සාදු සාදු සාදු. හොඳයි. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා ප්‍රචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා ප්‍රචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා ප්‍රචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. සාදු සාදු සාදු. මානේ ඉදිරිපත් කරන ලද සත්‍ය දර්ශනය ශ්‍රවණ කිරීමේ හේතුගෙන මේ සියලුම දෙනා අත්බහිදීම සත්‍ය අවබෝධ ලැබ අමා මහ නිවනට පත්ව සංසාර ගමන අවසන් කර නිවනේ සැනසී අමා මහ නිවනට පත්වෙත්තා.